JTV ආයිබෝ කියලා අපි පිළිගන්නවා මේ JTV රූපවාහිනී පුවත්පත් පත්තර මාමා මේ ඇවිල්ලා ඉන්නේ. අද පත්තර වලින් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අද දිනමින පත්තරේ මහකඩේ කඩවත බස් එක ඉදමදි. ඒ කියන්නේ බස් දෙක ඉදමදි කියලා බස් එක ලොකු කරන්න කියලා තියෙනවා. ලොකු කරන්න බෑනේ. ඒක නිසා බස් එක ලොකු බස් එකක් දාන්න කියලා ඉල්ලලා තියෙනවා. නිලන්ත ගුණසේකර මහත්මයා මහකඩේ හන්දියින්ද ඉඳලා තමයි ලිපියේ එවලා තියෙන්නේ. ඒ පත්තරේ පළවෙනි. ඊළඟට ලෝකෙට යන දඹදෙණිය උරුමය ඒ පිළිබඳව එවලා තියෙනවා ජයන්ත දිසානායක මහත්මයා අලව්ව ඉඳලා. ඊට පස්සේ තව එකක් තියෙනවා සරුවිම දහම් පාසලේ දෙස්පුටු ගියා. දෙස්පුටු නෑ කියලා දෙස්පුටු ඕනේ කියලා ඉල්ලීමක් කළා තියෙනවා. සරත් වෙලගෙදර මහත්මයා හැර ඉඳලා. ඉතින් ඊට පස්සේ කියලා තියෙනවා අර බස් කතාව වගේම මේ කලුතර බණ්ඩාරගම ලංගම බස්සිය නැවත දෙන්න. කලුතර බණ්ඩාරගම ලංගම බස්සිය. ඒ කියලා තියෙන්නේ එච්.එල්.එස්. ශාන්ත මහත්මිය නුගේගොඩ වස්කඩු ඉඳලා. නුගේගොඩ වස්කඩු ඉඳලා තමයි ඉන්නේ ශාන්ත මහත්මිය කියලා තියෙන්නේ. සුව දිවියකට ප්ලාස්ටික් නමතමු. දැන් අපේ කියන්නේ ප්‍රේක්ෂක ඔය දුවල පුචාලා මේ සුව දිවියක් කරගන්න ඕන නම් ප්ලාස්ටික් බඳුළු තියෙනකොට යම්කිසි ශරීර සෞඛ්‍යයට අහිතකර බව තියෙනවා. ඒවෙන් වතුර බිබලි. අපි ඒක නිසා හැකියිද පිඟම් භාණ්ඩයකින් අපි වතුර ටිකක් බොන්න පාවිච්චි කරන්න අපි පුරුදු වෙන්න ඕන. අන්න ඒකින් තමයි සුව දිවියකට ප්ලාස්ටික් නමතමු කියලා තියෙන්නේ. මේ පත්තර මාම කියලා නෙවෙයි. මේක කියලා තියෙන්නේ මේ අපේ පරිේශක මහත්තුරු. තේරුණාද දැන්? ඒක නිසා සිය දිවියට හොඳ දෙයක් කරන්න ඕනේ විදියට. ඉතින් දැන් ඔය කියන විදියට අපි නැවතත් අපි හමුවෙකෝ පත්තරේ තොරතුරු මේ දිනමින පත්තරේ තොරතුරු වගේ නැවතත් දෙමු පත්තර මාමා. JTV රූපවාහිනී පත්තර මාමා ඕන් ආයුබෝවන් කිව්වා.